Hi guys, ඉතින් සෑහන කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්නේ මේ සෑහෙනම කාලෙකින්. හරි. ඉතින් පොඩක් බිසි වෙලා ඉතින් ඒ කියන්නේ මේ පොඩි ප්‍රශ්නයක් ආවා මට. රයිට් ඒ ප්‍රශ්නේ විසඳපු විදිය තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මම මෙහෙම මේ software engineering side එකකින් නෙමෙයි එන්නේ මගේ. බේස් එක cyber security. ඉතින් coding කියන එක චුට්ටයි දන්නේ එහෙම ලොකුවට දන්නේ නැහැ. රයිට්. හරි මට ආව ප්‍රශ්න තමයි ලුලු ස්ට්‍රීම් මේ වගේ සයිට් එකින් කොහොමද අපි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ නම් දැන් අපිට සාමාන්‍යයෙන් වීඩියෝස් ගත්තොත් එහෙම අපිට මොබයිල් ෆෝන් එකේ තියෙන 1DM app එක මෙන්න මේ 1DM app එකෙන් අපිට normal videos download කරන්න පුළුවන් normal sites වලින් I think මොබයිල් ෆෝන් එකේදී ඉතින් ප්‍රශ්නයක් ආවා සමහර වීඩියෝ කන්ටෙන්ට් තියෙනවා ඒ කන්ටෙන්ට් ලයික් මෙන්න මේ ලෝලෝ ස්ට්‍රීම් වගේ වෙබ්සයිට්ස් වලට අප්ලෝඩ් කරායින් පස්සේ ඒවා ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙනවා. දැන් මම මේක හෙව්වා ඇයි මේක වෙන්නේ කියලා රයිට්. සෝ ඉතින් මම ඔක chat GPT එකෙන් තමයි ඉතින් දැන් ඉතින් chat GPT එක තියෙනනේ ගොඩක් තැන්වල ඉතින් ගොඩක් කියන්නේ හැමෝටම තියෙනවනේ access right. So ඉතින් අරගෙන බැලුවා මොකද්ද සීන් එක කියලා. ඉතින් ප්‍රශ්න අහගෙන ගියා. ඉතින් අහගෙන යද්දි මේකෙදි වෙන දේ තමයි යුසෙන් වෙන ටෙක්නෝලජි එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර මම කියන්නේ chat GPT එකට එයා කියන විදිහට මම මේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එක්ස්ප්ලනේෂන් එකක් කරන්නේ. රයිට්. ඉතින් මේකෙදි වෙන්නේ මේ Lulu Stream කියන සයිට් එක යූස් කරන HLS කියන ටෙක්නෝලජි එක. ඉතින් ඒකයි JavaScript player එකයි මෙන්න මේ blob කියන එකයි බ්ලොබ් එකේ බයින් බ්ලොබ් කියන ටෙක්නෝලොජි යූස් කරලා බයින් කරන එකයි මම දන්නේ software engineer කෙනෙක් ඉන්නවා නම් මේක පොඩ්ඩක් explain කරන්න කොහොමද වෙන්නේ කියලා. මොකද මට එහෙම ලොකු idea එකක් නැහැ. right. ඉතින් මොකද සාමාන්‍යයෙන් මම යූස් කරේ 1DM app එක right. ඉතින් මේක app එකක්ම නෙමෙයි right. මේක අපිට යූස් කරන්න මම දැන් app තියෙනවද දන්නේ නැහැ. ඉතින් මම දැකපු දේ තමයි මේ ටෙක්නෝලොජි එක ඇත්තටම මරු ටෙක්නෝලොජි එක ලොකු දෙයක් නොවෙන්න පුළුවන් software engineer ගේ පර්ස්පෙක්ටිවෙන් බැලුවොත් බට් ඉතින් මට ටිකක් ඒක ඉම්ප්‍රෙසිව්. ඒ කියන්නේ මේක කොහොමද වෙන්නේ කියන එක. හරිද? ඉතින් මේ හරිනේ. ඉතින් මේක කිව්වා ඉතින් ඔය HLS කියන ෆයිල් එක අරගෙන ඊට පස්සේ යා ෆෙච් කරනවා JavaScript ෆයිල් එකක් ඇවිල්ලා HLS එක ෆෙච් කරනවා ඊට පස්සේ ඒක ඇටච් කරන බ්ලොග් එකක්. ඒක දැන් මම මෙයා කිව්ව ගයිඩ්ලයින් එක ගියා ඇත්ත. මෙතන මේ සෝස් කෝඩ් එකේ මෙතන වීඩියෝස් වල ඔයාලට පේනවා දන්නේ කොහොමද ලොක් කරන්නේ මෙතන තිබ්බ ඔප්ෂන් එකක් අනිති මේ වීඩියෝ එක පොඩ්ඩක් ඩිලේ එකක් ඇති මන් දන්නේ ඇයි කියලා මේ නිකන් එච්චර හිතන්න බැරි මාව ඉතින් බ්ලොග් කියන එක මෙතින් මේ කෙලිමන්සල් සෝස් කෝඩ් ගියන් පස්සේ වල් චෙක් කරගන්න මම කියන්නේ මම ඉතින් මේක කලින් කිව්වාගේම ලොකු සෝ මේ මොකක්ද ඒකට කියන්නේ software පැත්තක් නැහැ. හරිද? ඉතින් ඔයාලා දන්න දෙයක් තියෙනවා යටින් කමෙන්ට් කරන්න. එතකොට මටත් ඒක කල්ද ඉගෙන ගන්න පුළුවන්. right. මම මෙතන මේ බ්ලොග් කියලා කෝ එක right. එතකොට මේ මෙතන තියෙන්නේ මේ සෝස් එක විදිහට වීඩියෝ ක්ලාස් එකේ සෝස් විදිහට දාලා තියෙන බ්ලොග් කියන එක ඇතුළේ තමයි මේ URL එක බයින්ඩ් කරන්නේ. එතකොට මේකද වෙන්නේ අර මේ මට තේරිච්ච විදිහට චන්ක්ස් ඇවිල්ලා කියන්නේ පොඩි පොඩි කෑලි කෑලි තමයි එන්නේ. කියන්නේ වීඩියෝ එක එකපාරට රිලීස් වෙන්නේ නැහැ. අපි ඒක මොකක් හරි වීඩියෝ බලද්දී ඒක කොටස් තමයි යා රිලීස් කරන්නේ. මම හිතන්නේ මේක අපිට බලන්න පුළුවන් ඒ වයසක් ඒ මට ඒක නම් ක්ලික් වුණේ නැහැ. දැන් කීයක් තමයි බලන්න සෙට් මේ අයිඩියා ගාවේ වලට. කොහොමද මේ තියෙන මං අප්ලෝඩ් කරපු සාම්පල් වීඩියෝ එකක් right. මේකේ මේ කොහොමද මේක ක්ලෝස් කරලා right. ඉතින් මේ වල පේනද මෙතන මේ වීඩියෝ සෝස් එක තිබ්බේ කො ඒක බ්ලොග් එක ඇතුලේ right. ඉවන් අය
ගිල කන්ට්‍රෝල් F කියලා බ්ලොක් කියලා බලන්න ඒක ඇතුළේ තියෙන සෝරි අපි ප්ලේ කරනවා ප්ලේ කරත් තමයි ඒක ෆයිල් එක රිට්‍රීව් වෙන්නේ රයිට් මේ තියෙන බ්ලොක් කියන එක එතකොට මේ අන්නක තම කතන්දර තෝක වලතා වැඩි විස්තර හොයාගන්න පුළුවන් චෙල්ලස් ටෙක්නෝජෙක් ගැන හොයන්න බ්ලොග් එක් ගැන හොයන්න හොයන් ගන ජජිපිනි ගුවන් පසයක් කියයි මේසින් කොමර මේ ඩවන්ලෝඩ් කරගත්තු විදිම පෙන්න්න මෙන්න මෙතන තිබ මට සෙට්ටුනා මේ HLSN M3U8 මේකත් චැජිපිටිකෝ ටෙක්නෝජ මට හරිට මතන මේක වෙන වැඩින ඉගැන් M3 සින්න ඉතිං මේක තමයි එක්ස්ටේෂන් එක HLS.loader.com ඉතින් ඔයාලා මේක මම හිතන්නේ Chrome යාලගේ තියෙන මම නම් මේ දාලා තියෙන Brave එකට මොකද Brave එක හොඳයි ads හරි අඩුයි මේ දැන් මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මම කරන්නේ මේක පොඩ්ඩක් ප්ලේ වෙන්න දාන්න එතකොට තමයි අර බ්ලොග් ෆයිල් එක එළියට එන්නේ අර ඔයාලා දැන් දැක්කනේ මේ stream found කියලා මෙතන වැටෙනවා right click here to download has access to this site මේකට ක්ලික් කරන්න ක්ලික් කරන් පස්සේ මේ අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ මොනවද තියෙන ඉතින් HLS I'm not sure කොහොම හරි මේ කෑලි 12කට තමයි මේ වීඩියෝ එක යවන්නේ ඉතින් මේක තියෙනවා normal mode and capture mode ඔක්කොම ටික ගැන ඩීටේල්ස් ටික මෙතන තියෙනවා ඉතින් අනිවාර්යෙන්ම මේක ඉන්ට්‍රස්ට් නම් මම කියවනවා ඉතින් තේරෙන්නේ නැද්ද තියෙනවා නම් ChatGPT හරි මොකක් හරි AI tool එකකට දාලා අහන්න it's හැමෝම දැන් ChatGPT use කරනවා ඉතින් ඒක it's not a crime right ඒ කියන්නේ ඒ crime man නෙමෙයි ඔයාලට ඒක use කරන්න පුළුවන් and මේක මෙන්න මෙහෙම මේක recorded කියලා වැටෙන්නේ ඉතින් මේක වෙන්නේ මම දන්න තරමින් අර මේ මොකක්ද කියන්නේ මේ normal mode and capture mode කියලා දෙකක් තියෙනවා normal mode එක දැම්මම පස්සේ අපිට මේක close කරලා වුණත් මෙයා download එක වෙනවා sorry මෙයා download එකක් වෙනවා capture mode දැම්මම පස්සේ මේ ඔයාලට මේක close කරන්න බෑ මේ site එක ඒ කියන්නේ original video කරන්න එක ඒක මෙතන mention කරලා තියෙනවා ඊට මම හිතන්නේ මෙතන boost කියලා option එකක් තියෙනවා ඒක ඉතින් අර මම හිතන්නේ use කරන මොකද්ද මේ parallel processing ප්‍රමාණය වැඩි වෙනවා CPU එක එමෙන් මේ ටික කියවලා ඒක දාන්න ඉතින් මම මේ කියවන්න නැහැ මේකේ මම ඉතින් මේකේ link එක යටින් දාන්න වීඩියෝ එක යටින් ඉතින් ලුලු ස්ට්‍රීම් විතරක් නෙමෙයි මම හිතන්නේ සමහර වෙබ්සයිට්ස් ඇති මේ ටෙක්නොලොජි යූස් කරන ඉතින් ඒ වගේ ටෙක්නොලොජි යූස් කරන සයිට්ස් වලදී ඔයාලට මේක දාන්න පුළුවන් ඉතින් මේක ඔබ්වියස් කියන්නේ මෙයා මේ පොලිසි එක හැමෝම තියෙනවා ඒ කියන්නේ මේ if you found this extension ඒ කියන්නේ එහෙම නෙමෙයි ඒ කියන්නේ එයා කියනවා මේ මට මතක නැහැ කියන්නේ යූසර් කරන වැඩවලට යාලා මේවා වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාලා කියන්නේ හරි මොකක් කරේ මේක කියලා ඉතින් රෙස්පොන්සිබිලිටි එක වගේ ඇත්ත. ඉතින් මේ වගේ ටූල්ස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. මේකට හොඳ ටූල්ස් උත් ඇති. ඉතින් මට සෙට් වෙච්ච එක මම ඔයාලට පෙන්නුවේ. රයිට් මේ තියෙන එක. ඉතින් රයිට් වෙබ්සයිට් ක්වොලිටි එහෙමම තියෙනවා. මම දන්නේ මේක හැබැයි මේ අර ඕවලේ එකකින් දැන් කියන්නේ වීඩියෝ උඩින් මෙයා ක්‍රොප් කරලා ගන්නද කොහොමද කියලා මට ඒක නෑ හිටියන්නේ but you can download the video anyway right ඉතින් එච්චරයි see you guys bye